හයිබෝවන් කොහොමද ඔයගොල්ලන්ට අපි බලමු ඔයාගේ ආදරය ගැන මොනවද අද ටැරෝ වලින් පෙන්වන්නේ කියලා. ආදරය ගැන ගොඩක් අය ආසයිනේ බලන්න. ආදරය ගැන හිත ඉන්නවා නම් ඔන්න යාට අද මොකද්ද ටැරෝ වලින් වෙන්න තියෙන්නේ බලමු. දෙකක් ගමු. 2 cards reading එක. Oh my god. මේ දෙකම ආවා ඔය ඉස්සලා රීඩින් එකට. ඉතින් ඔයාගේ ආදරේ දුකෙන් ඉන්නවා නම් අපි දැන් අද බලන්නේ ආදරේනේ. ඒ හින්දා ආදරෙන් හෙම්බත් වෙලා නම් දුකින් නම් ඉන්නේ. ඔන්න හොඳ කාලයක් එනවා. Magician. The Magician card එක කියන්නේ ඔයාට ආදරේ කරන්න පුළුවන් හිතුවටත් වැඩිය හොඳට. මගේ personal reading එකක් ගත්ත කෙනෙකුටත් මේක ආදරේ ගැන. ඉතින් දැන් ඔයාගේ කාලේ හරි ඔයා චුට්ටක් ඒ කියන්නේ ඔයාගේ weakness තිබ්බනම් දැන් ඒව හරි. ඔයාට හැමදේම ඔයාට ශක්තිය තියෙනවා. ආදරය කරන්න ඔයාට ගොඩක් දේවල් නැති වෙන්න පුළුවන්. ඒත් ඔයා ඒ දේ මවා පානවා. ලොකුවට කරන. හැබැයි ඒක නරක විදිහට නෙවෙයි. ඒක හදවතින් ඔයා කරන්නේ. ඔයාට ආදරය ලැබෙයි හොඳ විදිහට. ඉතින් පොඩ්ඩක් අර අමාරුවෙන් ඇදගෙන ගිය එක දැන් හරියයි. ඒ හින්දා මේක පොසිටිව් එනර්ජි එක ගන්න. ඔයා කරන්න ඕනවට වැඩි ප්‍රමාණයක් ඔයාට කරන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා මේ වෙලාවේ. ඔයාට ලැබීමක් තියෙනවා ආදරය ගැන. ඉතින් ඔහොම තමයි ආදරය ගැන ඔයාලට ටැරෝ වලින් පෙන්වන්නේ. බාධක කියලා ලොකුවට නැහැ. අර ටිකක් ලෙඩ දුක් කරදර පැත්තකුත් තියෙනවා. ඒ වුණාට ඒක తాවකාලිකයි. ඔයාට දෛව කාඩ් එකකින් ඇවිල්ලා තියෙන Magician ඇත්තටම හරිම හොඳ කාඩ් එකක්. ඔයාට විශ්වෙනුත් උදව් තියෙනවා. ඊට අමතරව ඔයාට කරන්න පුළුවන්. ඔයාට ආදරයට දාන්න ඕන දේවල් තියෙනවානේ. කරුණාව, මෛත්‍රියෙන් එතනින් ගියාම දෙන්න ඕන දේවල් දීලා චූටිවට කරන්න හිතුවට වට එක ගොඩක් ලොකුවට කරන්න පුළුවන් තත්ත්වයක් තමයි ඒකට මේ කාඩ් එක හරහා කියන්නේ. ඉතින් ආදරයට සුබයි. අපි ඉතින් බලමු මොනවාද ඉෂ්ට දේවතාවෝ කියන්නේ කියලා. මෙන්න සමාව දෙන්නලු forgiveness. ඉතින් කාට හරි ඔයා සමාව නොදී හිටියනම් ඔන්න ආදරය කරන කෙනාට සමාව දෙන්න. යන්න ගියා නම් සමාව දීලා යන්න දෙන්න. ඒක තමයි හොඳම දේ. මොකද ඔයාට ආදරයක් ලැබෙනවා හිතා ගන්න බැරි විදිහේ. ඒ පවර් එකක් එක්ක. ඒ හින්දා අල්ලගෙන ඉන්න එපා පරණ දේවල්. සමාව දීලා යන්න දෙන්න. වැරද්දක් කළා නම් එයාට සමාව දීලා බාර ගන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ආදරේ සාර්ථකයි. සමාව දෙන්න කියලා ඔන්න ඔයාලා ඉෂ්ට දේවතාවෝ කියන මොන හරි හේතුවකට මේ බලන් ඉන්න අය නපුරු කමින් තරහෙන් ඉන්නවා නම් පුංචි දේවල් හිතාගෙන ඔන්න සමාව දීලා ආය අලුතෙන් පටන් ගන්න ජීවිතේ. එහෙනම් ආදරණීය සතියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්නම්.